හැලෝ යාළුවනේ. ඉතින් කොහොමද හලට? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. එහෙනම් අද වීඩියෝ එක ඇවිල්ලා වෙසක් එකට අපි ලෑස්ති වුණේ කොහොමද කියලා බලමු. ඇත්තටම අද වීඩියෝ එකේ වොයිස් එක චුට්ටක් අවුල් වගේ නම් හැමෝගෙම සමාව ඉල්ලනවා. චුට්ටක් අසනීපෙන් ඉන්නේ. හරි. එහෙනම් මේ ඉන්න මගේ හාපැන්ෂියෝ දෙන්නා. වෙසක් දවසේ උදේ අපි වෙසක් කූඩු අලවන්න ලෑස්ති වෙනකොට මේ දෙන්නත් ආවා. ඉතින් ඔන්න ඒ දෙන්නගේ කොලනුත් බලලා ඉවරලා අක්කයි මයි මේ හරියට වෙසක් කූඩු අලවන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ඉස්සර කාලේ කොච්චර ෂෝක්ද කියලා මතක් වෙනවා මේ වගේ වැඩ කරනකොට. ඇත්තටම අක්කටයි මටයි මේ අවුරුද්දේ වෙසක් කූඩු අලවන්න සිද්ධ වුණත් වෙසක් දවසේ උදේ. මොකද අපි දැන් හැමෝම රස්සාවල් කරනවා. අපිට දැන් කාලේ කියන එක හරිම අඩුයි. ඉස්සර චූටි කාලේ අපිට වෙසක් කූඩු හදන්න උණු බඩ කපලා ගෙනත් දෙනවා. අපි ඊට පස්සේ අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා වෙසක් කූඩු හදනවා. හැබැයි දැන් ඒක ටිකින් ටික වෙනස් වෙලා අපි සල්ලි වලට කඩින් කූඩුවක් ගන්න තරමටම. හරි කොච්චර අමාරුකම් තිබුණත් අක්කයි මායි උදේ පාන්දරම නැගිටලා වෙසක් කූඩු ටික අලවපු නිසා එල්ල ගන්න පුළුවන් වුණාලාමයි. දැන් ඉතින් මේ අපි ලෑස්ති වුණේ එදා දවසේ කඩල දන්සලට. අපි අපේ ඉස්සරහ ගෙදර නංගිලා කඩල දන්සලක් දුන්නා. අපිත් ඒකට සහයෝගයක් දුන්නා. ඔන්න ඔය විදිහට කඩලා හදලා ඉවරලා අපේ අක්කා ඒක ටේස්ට් කරා. ඇත්තට මේක මාර රසට තිබුණා ළමයි. වෙනදාට අපි මේ කඩලා දන්සලට ගොඩක් උදව් කරනවා. අපිට මේ පාර ඒකවත් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ ළමයි. මේ වෙසක් කුඩු හදන්න හිතුනේත් අපිට එදා දවසේ උදේ නිසා. අන්තිමට ඉතින් දන්සලට උදව් කරන්නෙත් නැතුව පොලිමේ ඉඳලා කඩළු මුලක් ගන්නත් සිද්ධ. හරි. දන්සලේ වැඩත් ඒ අතරතුර යන අතර දැන් අපි අපේ වෙසක් කූඩු ටික එල්ලලා ඒ වගේ ලස්සන බලන වෙලාව තමයි මේ ඇවිත් තියෙන්නේ. ඉතින් අපි එදා දවස එළියට යන චුට්ටක් ප්ලෑන් එකක් තිබුණ නිසා අක්කයි මමයි යන්න කලින් බකට් පත්තු කරලා ඒවත් එල්ලලා අපි දෙන්න ඒ වගේ ලස්සන බලලා ඉවර වෙලා ලෑස්ති වුණා එදා දවසේ පන්සල් යන්න. ඇත්තටම ළමයි මේ වගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ දේවල් කරනකොට හිතට මාරම සැනසීමක් නේද දැනෙන්නේ. ඔයාලටත් එහෙම නේද? ඇත්තටම අපිට මේ හැම දෙයකින්ම අපේ ජීවිතයට අලුත් මතක එකතු කරනවා. ඉතින් මෙන්න මේ පුංචි දේවල් තමයි අපේ ජීවිතයට ලස්සන මතක එකතු කරන්නේ. ඒ වගේම අපේ ජීවිතේ ඉස්සරහට යන්නත් මේ දේවල් අපිට ගොඩාක් උදව් වෙනවා. හරි ළමයි කතාව ඉවරයි. අපි ඉතින් දැන් මේ පන්සල් යන ලෑස්තිලා එළියට බැස්සේ අපි අද ආවේ කටුනායක තියෙන බෝධිරත්නාරාමෙට. ඒක හරිම ලස්සන පන්සලක්. ඉතින් ළමයි ඇත්තටම බුදුදහම කියන්නේ හිත නිවන හරිම ලස්සන දර්ශනයකින් පන්සලකට ඇතුළු වෙනකොටම ඒ දැනෙන සැනසීම වෙන කිසිම තැනකින් අපිට ගන්න බැහැ නේද? ඉතින් එදා දවසේ පන්සල වෙනදටත් වැඩිය ලස්සනට තිබුණා. ආලෝක පූජාවන් කරලා එදා දවසේ පන්සල හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන තොරණකුත් බැලුවා. ලස්සන කතා වස්තුවකුත් රස විඳලා අපි ඊළඟට ආවා කටුනායක තිබුණු ජාතික රූපවාහිනිය මගින් සංවිධානය කරන ලැබුණු වෙසක් කලාපෙට. ඉතින් ළමයි බලන්න කියාගෙන යන්න මොකද ලස්සනම පහන් කූඩුව කියලා. වෙසක් කලාපේ හරිම සුවිශේෂී උනේ මේ හැම වෙසක් කූඩුවක් මේගොල්ලෝ හදලා තිබුණේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා. හිතා ගන්නවත් බෑ ළඟට ගිහින් ඇස් දෙකෙන් දකින්නකොට මේ ඇත්තටම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන්නේ කියලා. ඒතරම ළමයි මේ පහන් කූඩුව හදලා තියෙන්නේ කෙසෙල් කෙඳි වලින්. හිතා ගන්නවත් බෑ නේද? කොච්චර දවසක් යන්න ඇතිද ඒක නිර්මාණය කරන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන වෙසක් කලාපෙකුත් බලලා එදා දවස ඔන්න ඔය විදිහටත් ගෙවිලා ඉවර වුණා. මේ වගේ ලස්සන වෙසක් කලාප වලින් ලංකාවම ආලෝකමත් වෙද්දී දන්සල් වලින් කුසගිනි නියපු හැම කෙනෙක්ටම ගොඩක් පිං. ඉතින් දැන් vlog එක ඉවර කරන්න වෙලාව ඇවිත් තියෙන්නේ. හැමෝටම ලස්සන දවසක් වේවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න.